අපි අපේ දේවල් ගැන කතා බහ කරනකොට අපිට පුංචි ආඩම්බරයක් තියෙනවා. නිහතමානී ආඩම්බරයක් තියෙන ශ්‍රී ලාංකීය මොනම හරි කලාවක් ගැන වෙදකම ගැන කතා බහ කරද්දී අපිට ගෞරවය නැත්නම් අපිට අභිමානයෙන් කතා බහ කරන්න පුළුවන්. කෙනෙක්ට හිතන්නට පුළුවන් මේ දේවල් අපෙන් ටික ටික ඈත් වෙනවාද කියලා. හැබැයි කාලයක් අපි එහෙම කිව්වා. ඒ වුණාට අද වෙනකොට ඒ දේවල් අපේ ජීවිතවලට එකතු විය යුතුයි කියන තැන සිතන බොහෝ පිරිසක් සිටිනවා. එනිසා ඒ අය අපි වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් මේ දේවල් එක්ස්ප්‍රෙස් කරනවා. පරපුරෙන් පරපුරට දායාද කරනවා. නව විද්‍යාවත් එක්ක ඒ දේවල් එකතු කරමින් පර්යේෂණ මට්ටමින් විවිධාකාර තොරතුරු සොයාගෙන ගිහිල්ලා අපේ ජීවිතවල සාර්ථකත්වයට නිරෝගීකමට එකතු කරන අවස්ථාවන් බොහොමයක් අපිට හම්බ වෙනවා. එවැනි අවස්ථාවක් වෙනුවෙන් ඔබව දැනුවත් කරන්නට අද දවසේදී අපි අඟහරුවාදා මල්පාරෙන් ඉඩකඩ වෙන් කර අපි තමත් ගෞරවයෙන් අද අපේ මැදිරිට ආරාධනා කරා. බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සම්පත් අත්තනායක වෛද්‍යතුමන්ට අයිබෝන් සුබදැසන වෛද්‍යතුමනි. සුබදැසන. ඔබතුමන් ගැන කතා බහ කරද්දී ඔබතුමන් හොඳට හුරු පුරුදු ස්වාධීන රූපවාහිනී සේවයේ නරඹන ඔබ සියලු දෙනාට මොකද නිරන්තරයෙන් අපි මෙතුමන් එක්ක කතා බහ කරමින් වෙදකම් හෙදකම ගැන කතා බහ කරා ඒ හා ඔබව සම්බන්ධ කරා ඔබට අවශ්‍ය ප්‍රතිකාරයන් වෙනුවෙන් ඔබ දැනුවත් කරා වෛද්‍යතුමනි දැන් දේශීය කැඩුම් බිඳුම් වෙදකම ගැන කතා බහ කරද්දී වෙදකම හෙදකම කියන වචන දෙක එකට ඈඳෙන දෙයක් අද වෙනකොට කොහොමද අපිට සතුට වෙන්න පුළුවන් තැනක තිබෙනවා නේද? ඇතරම් මනෝජා මේ මල්පාර වැඩසටහන ආරාධනා කිරීම ගැන ඉස්සලාම මගේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම දේශීය කැඩුම් බිඳුම් වෙදකම ගත්තාම අද නෙවෙයි ඇත්තටම ගත්තොත් ඉතිහාසයේ ඊටාම දියුණු ස්ථානයක තිබ්බ වෙදකමක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. මොකද ඉස්සර කාලේ බටහිර වෙදකමක් තිබුණේ නැහැ. අපේ දේශීය වෙදකම තමයි තිබුණේ. ඒ කාලේ අස්ති කැඩෙනකොට අස්ති බිඳීම් සිද්ධ වුණා. එතකොට ඒ කාලේ තිබුණ හිටිය දක්ෂ වෙද මහත්වරු, දක්ෂ දේශීය වෛද්‍යවරු ඔවුන් ඊටාම කැපවීමෙන් දේශීය වෙදකම කරා. ඉතින් අපි දන්නවා එදා හෙළදිවේ රොබර්ට් නොක්ස් පවා කියලා තිබුණා අපේ වෙදකම කැඩුම් බිඳුම් වෙදකම ගැන විශේෂයෙන්ම සඳහන් කිරීමක් එතුමා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා ඔවුන් බතක් ඉදෙන්න තබලා ඒ බත ඉදෙනකොට අස්තියක් සවි කිරීමට තරම් දක්ෂයන් කියලා තමයි එයාලා කිව්වේ. එතකොට මේ සිංහල වෙදකමේ දේශීය වෙදකමේ තියෙන ඊටාම වටිනා වෙදකමක් තමයි කැඩුම් බිඳුම් වෙදකම. ඉතින් අද වෙනකොට අපි විවිධ පර්යේෂණ සිදු කරමින් යනවා විවිධ කටයුතු කරමින් යනවා. එතකොට ඒ පරණ ශිල්පීය දැනුම වර්තමාන වෙනකොට අපි නැවත මේ කැඩුම් බිඳුම් වෙදකමට එකතු කරගන්න සියලුම උත්සාහයන් කරගෙන යනවා. එහෙම ඒ අතින් බැලුවාම මනෝජා දැන් අපි එක කාලයක් තිබුණා මේ සිංහල වෙදකම කියන එක ටිකක් පහළ මට්ටමකට මිනිස්සු ප්‍රතික්ෂේප කරන මට්ටමකට සමාජය තුල ඇති වෙලා තිබුණා. නමුත් ඒ ඖෂධවල තිබ්බ ප්‍රශ්නයක් නිසාවත් වෙදකමේ තිබ්බ ප්‍රශ්නයක් නිසාවත් නෙවෙයි අපි කාලයකදී අපේ ශිල්පීය දැනුම කියන එක අපි පැත්තකට අරන් ගියා. ඒ කියන්නේ අපි හිතුවා මේ ශිල්පීය දැනුම කියන එක වැඩක් නැහැ කියලා. සිංහල දේශීය වෙදකමේ හොඳ ශිල්පීය ඥානයක් තිබුණා. ඉතින් වර්තමාන වෙනකොට නැවතත් ඒ ශිල්පීය ඥානය නිවැරදි ආකාරයට යොදා ගන්න අපේ ඉන්න දේශීය වෛද්‍යවරු දැන් උනන්දුවක් ඇති කරගෙන තියෙනවා. වෛද්‍යතුමනි දැන් ඔබතුමන් අධ්‍යයනය කරන කාලේ පුරාව සිටම අද දක්වාම ඔබතුමන්ගේ සිතේ තිබෙන දෙයක් තමයි මේ දේවල් එකතු කරලා පොතක් බවට පරිවර්තනය කරලා අනාගත පරපුර වෙනුවෙන් දායාද කළ යුතුයි කියලා. එහි පියවර ඔබතුමන් තැබුවා. අපි එතනට ගියොත් පොත කොයි විදිහටද අපි නැත්නම් මේ ග්‍රන්ථය කොයි විදිහටද අපේ අතට පත්වන්නේ? ඇත්තටම මේ මනෝජා දැන් මම අවුරුදු 15ක් වෙනවා මේ ශේෂයට පැමිණලා මම ඉතා විශාල රෝගීන් සංඛ්‍යාවක් කළමනාකරණය කරලා තියෙනවා මේ කාලය තුල. නිවැරදි ආකාරයට කළමනාකරණය කරලා තියෙනවා. මම දේශීය වෛද්‍යවරු ගණනාවකින් අධ්‍යාපනය ලැබලා තියෙනවා. මම ආයුර්වේද වෛද්‍ය උපාධිය ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යායතනයේ ප්‍රථම පන්ති උපාධියක් මම ලබාගෙන තිබුණා. මම පශ්චාත් උපාධිතියට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් කෘෂිකර්ම පීඨයේ ජෛව සංඛ්‍යාන පිළිබඳ පශ්චාත් උපාධිය මම 2014 ලබා ගත්තා. නමුත් ඒ මොන අධ්‍යාපනය ලැබුවත් දේශීය වෛද්‍යවරුන්ගෙන් කැඩුම් බිඳුම් වෙදකම වෛද්‍ය අරංගල මහතාගෙත් ඒ වගේම හර්ෂ ධර්මවිජය රාලහාමි වෛද්‍ය කවිරාජ් බී කොළඹගේ ඒ වගේ වෛද්‍යවරුන්ගේ ඒ වගේම වෛද්‍ය සේන බණ්ඩාර ඒ වගේ කට්ටියත් එක්ක නිරන්තරයෙන් කතා කරමින් තමයි දේශීය වෛද්‍ය ක්‍රමය ඉගෙන ගත්තේ. ඒ වගේම දැන්ටත් කරන්නේ මේ
අවුරුදු 15ක් තිස්සේ මම ලබාගත් දැනුම පොත් පරිශීලනය කිරීමෙන්, රෝගීන් පරිශීලනය කිරීමෙන්, ඒ වගේම විවිධ පරීක්ෂණ නිරත වීමෙන් මම හිතුවා මේ අපේ වෛද්‍ය ක්‍රමයේ කියන්නේ වෛද්‍ය ශිෂ්‍යයන්, ඒ වගේම වෛද්‍යවරුන්ට, ඒ වගේම මහජනතාවට බලන්න හරි ක්‍රමයක් නෑ. කියන්නේ කැඩුම් බිඳුම් වැදගම ගත්තොත් කොහොමද කැඩීමක් බිඳීමකට බෙහෙත් කරන්නේ, බෙහෙත් කළ යුතු ආකාරය මොකක්ද කියලා බලා ගන්න හරියට පොතක් නෑ. ඉතින් මම හිතුවා සියලුම කැඩීම් බිඳීම් වලට අපි දැන් කැඩීමක් බිඳීමක් වුණොත් ඇත්තටම මනෝජ අපි දැනගන්න ඕන ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව අනුව ඒ කැඩුන තැන හෙල්ලෙන්නේ නැතුව තියන්න ඕන අස්තියක් සවි වෙන්න නම්. එතකොට දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ වෛද්‍යවරු ඒ දේ අවබෝධ කරගෙන තියෙනවා. ඉස්සර දේශීය වෛද්‍යවරුත් ඒක ඇත්තටම අවබෝධ කරගෙන ඕන් ඒ සඳහා විවිධ පතුරු වර්ග, උණ පතුරු, ඒ වගේම ලී පතුරු, ඒ වගේම නාව පට්ට, ඒ වගේ දේවල් යොදාගෙන සමහර ලාවට ඒ කාලේ උකුල් ඇට කැඩෙන, ඒ වගේම කොඳු ඇට පේලිය කැඩෙන රෝගීන් ඒ කාලේ ඇඳවල් තියෙනවා. ඇඳවල් වල තියලා ගැට ගහලා තියෙනවා. ඉතින් දැන් අපි වර්තමානයේදී එක කාලයක් ආවා ඒ වගේ රෝගීන් අපි එකවරක් බෙහෙත් බඳලා ඇවිද්දනවා. නමුත් ඒ කාලේ හිටිය අපේ දක්ෂ දේශීය වෛද්‍යවරු එහෙම කරේ නැහැ. ඔවුන් මේ ශිල්පීය ඥානෙ තිබුණා. ඉතින් නමුත් වර්තමානයේ වලට අපිට අපි ඉගෙන ගන්න කාලේ අපිට ඇත්තනම ඒව බලන්න පොතක් තිබ්බේ නැහැ. අපි අපේ ඥාණයෙන් අපි කට්ටියෙන් අහගෙන, වෛද්‍යවරුන්ගෙන් අහගෙන, ඒ වගේම බටහිර වෛද්‍යවරුත් එක්ක සාකච්ඡා කරලා තමයි දැන් මේ මම ඇත්තනම මේ ග්‍රන්ථයක් විදිහට එළි දක්වන ශ්‍රී ලංකාවේ දේශීය කැඩුම් බිඳුම් වෙදකම මේ ග්‍රන්ථය මම වෛද්‍ය සම්පත් අත්තනායක, ඒ වගේම වෛද්‍ය ගිහානිද සිල්ලා එතුමිය වැඩ කරන්නේ දැන්ට පන්විල ග්‍රාමීය ආයුර්වේද වහලේ, ඒ වගේම තමයි වෛද්‍ය සම්පත් ජයවීර. එතුමා බටහිර වෛද්‍යවරයෙක්, දැන්ට කතිකාචාර්යවරයෙක් විදියට වෛද්‍ය පීඨයේ රජරට විශ්වවිද්‍යාලයේ වැඩ කරනවා. එතුමත් මාත් සමග අවුරුදු 15ක් විතර මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා කරා. අපි නිරන්තරයෙන් සාකච්ඡා කරා කොහොමද මේ රෝගීන් අපි කළමනාකරන්නේ, කොහොමද මේ දේශීය වෛද්‍ය කියන්නේ අපිට තියෙනවා ගොඩාක් ඖෂධවල ගුණය අපි කොහොමද මේ රෝගීන්ගේ අස්තියක් කැඩුනාම ඒක හරි ආකාරයට යොදාගෙන රෝගියෙක් සුව කරන්න කොහොමද කියන එක ගැන විවිධ සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරලා අපි හොයාගත්තා මෙන්න මේ විදිහට පතුරු තියුවොත් ඒ කියන්නේ ඒ ස්ථානයේ හෙල්ලෙන්නේ නැති වෙන ප්‍රතිකාර කරොත් මේ රෝගියා ඉක්මනින් හොඳ කරන්න පුළුවන්. දැන් වෛද්‍යතුමනි ඒ සියලු දේවල් එක්තැන් කරමින් ශ්‍රී ලංකාවේ දේශීය කැඩුම් බිඳුම් වෙදකම කියන මේ ග්‍රන්ථය කවද්ද අපේ අතට පත්වන්නේ, කාගේ ප්‍රධානත්වයෙන්ද? මනෝජා අපි දේශීය වෛද්‍යවරුන් රාශියකට ආරාධනා කරලා තියෙනවා. ඒ වගේම සමාජයේ ඉන්න ඒ කියන්නේ විවිධ මාට්ටමේ පුද්ගලයන් රාශියකට ආරාධනා කරලා තියෙනවා. ඉතින් ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් මේ මාස 23 වෙනි දින සවස 3ට ජාතික පුස්තකාලා ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී අපි මේ ග්‍රන්ථය එළිදැක්වීමට තමයි දේශීය වෛද්‍යවරුත් එතන එනවා. ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරු, ඒ වගේම සමාජයේ විවිධ තලවල ඉන්න පුද්ගලයන්. මොකද මේක අපි හිතේ මේක ආයුර්වේද වෛද්‍යවරුන්ට විතරක්, දේශීය වෛද්‍යවරුන්ට විතරක් දෙන පොතක් නෙවෙයි. මේ පොත ඇත්තටම මේදී පොඩ්ඩක් සඳහන් කරනවා අපි ගොඩාක් මිලකටත් නෙවෙයි අලිය කරන්න බලාපොරොත්තු වෙන්නේ. සුසර ප්‍රකාශකව තමයි මේ පොත කරන්නේ. මොකද මේ දැනුම අපි සමාජගත කරන්න ඕන කියන අරමුණ තමයි මේ පොතේ අපි එළි දක්වන එකේ අරමුණ වෙලා තියෙන්නේ. මොකද මේ අපේ සමාජයේ ඉන්න වෛද්‍යවරු, ඒ වගේම වෛද්‍ය ශිෂ්‍යයන්, ඒ වගේම අනිකුත් ප්‍රජාව, ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව මේ ඔවුන් දැනගන්න ඕන මේ දේශීය ඒ කියන්නේ මොකද්ද මේ දේශීය කැඩුම් බිඳුම් වෙදකම කියලා. එතකොට එයාලට බලන්න පුළුවන් හරි ආකාරයට වෙදකම් කරන තැන් ස්ථාන හොයාගන්න පුළුවන්. ඒ වගේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් සාමාන්‍ය ඇඟිල්ලක් කැඩුනොත් සාමාන්‍ය වෛද්‍ය විද්‍යාත්මකයන් අපි ඇඟිලි දෙක එකට කරලා බෙහෙත් බඳින්න කියලා. නමුත් අපි සමහර ලාවට දකිනවා එහෙම කරන්නේ නැහැ. නමුත් එතකොට සාමාන්‍ය ජනතාවට මේකෙන් දැනුවත් වීමක් ලබා ගන්න පුළුවන්. අස්තියක් ඒ වගේ තැනක අස්තියක් කරනවා රයිට් මේ විදිහට තමයි ප්‍රතිකාර කරන්න ඕනේ. අපිට උනත් ඒ දැනුම ලබා ගන්නට හැකියාවක් තිබෙනවා සහ මේ පිළිබඳව අධ්‍යයනය කරන බොහෝ කෙනෙක්ට අත්වැලක් වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මෙවැනි වැඩ කටයුතු අප වෙනුවෙන් සිතලා මේ විදිහට සිදු කිරීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපේ මැදිරියට පැමිණිලා මේ පිළිබඳව දැනුවත් කරාට බොහොම ස්තුතියි.